Lighting Talks by Minoj Silva. අද අපි තවත් ලයිටින් ටෝක්ස් එපිසෝඩ් එකකින් ඔබ හමුවට එනවා. ඕගොල්ලෝ දැනටමත් දන්නවා අපි සීරීස් දෙකකට කරනවා. සිංහල වර්ෂන් එකයි ඉංග්‍රීසි වර්ෂන් එකයි. ගොඩක් වෙලාවට අපි ඒක අපේ ශ්‍රී ලංකන් සොසයිටි එක ඔඩියන්ස් එක ටාගට් කරද්දි තමයි අපි මේ වර්ෂන් දෙකකින් යන්නේ. අද අපේ ටයිටල් එක ටෙන්ඩර් ඉන් ලයිටින් කියන එක. ඒ කියන්නේ ලයිටින් ටෙන්ඩර්ස් කොහොමද ටෙන්ඩර් ස්ටේජ් එකේ ඉඳලා ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙනකන් මේ ලයිටින් ප්‍රොසෙස් එක කොහොමද ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් හදන්නේ, ඒවා ඉවැලුවේට් කරන්නේ කොහොමද, ස්ටේක් හෝල්ඩර්ස් ලගේ රෙස්පොන්සිබිලිටීස් මොනවාද, මේක හෑන්ඩින් ඕවර් වෙන්නේ කොහොමද, ඒ ස්ටේජ් එක වෙනකන් මම ඔයගලන්ට ඉතා සරලව තේරෙන විදිහට මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මේක ගොඩක් වෙලාවට මේ එපිසෝඩ් එක අපේ ශ්‍රී ලංකන් ඔඩියන්ස් එක තමයි අපි ටාගට් කරන්නේ. ඒකයි අපි මේක වර්ෂන්ස් දෙකකින් කරන්නේ. ඇත්තටම මේ අපේ ඔඩියන්ස් එක අපි ටාගට් කරන්නේ කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නව. සමහරලාට ඒගොල්ලෝ ඩිවෙලොපර් කෙනෙක් ගාව ඉන්න පුළුවන්, කන්සල්ටන්ට් කෙනෙක් ගාව ඉන්න පුළුවන්, නැත්නම් ආකිටෙක්ට් කෙනෙක් ගාව ඉන්න පුළුවන්, ලයිටිං සප්ලයි කෙනෙක් ගාව ඉන්න පුළුවන්, කොන්ට්‍රැක්ටර් කෙනෙක් ගාව ඉන්න පුළුවන්. එතකොට ඒ ඔඩියන්ස් එක තමයි අපි ටාගට් කරන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් එක කම්පෙයාර් කරද්දී අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට මේ ලයිටිං කියන ඉන්ඩස්ට්‍රි එකේදී ඉතින් මේ ඊට අමතරව මෙතන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්න පුළුවන්, තාම ඉගෙන ගන්න ස්ටඩි කරන අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ කවදා හරි එක්ක කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට ඉන්න පුළුවන්, සමහරවිට වෙන ඉන්ඩස්ට්‍රි එකට යන්න පුළුවන්. it doesn't matter. ඔය හැමෝටම මේක මම හිතනවා ඉතා මේ වැදගත් කියලා මේ සබ්ජෙක්ට් එක. ඒතර අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ ව්‍යාපෘතියක ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ කවුද? මම ඒක එතනින් පටන් ගන්නම්. ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක මේ ව්‍යාපෘතිය යනකොට මේ ප්‍රොජෙක්ට් එකට ඩිරෙක්ට්ලි ඍජුව දායකත් සම්බන්ධ වෙන අය තමයි අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ. ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ. මම ඒතර මේක ඇත්තටම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන මාතෘකාව යටතේ එන එකක්. මම මේක ඉතාමත් සරලව මේක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට ප්‍රොජෙක්ට් එකක් ගත්තම ප්‍රොජෙක්ට් ඕනර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඩිවෙලොපර් ඉන්න ප්‍රොජෙක්ට් එක කරන අයගොල්ලෝ තමයි ඉන්වෙස්ට්මන්ට් එක, ෆන්ඩින් ඒ රෙස්පොන්සිබිලිටිස් තියෙන. ඒතර අපි ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් අපි සාමාන්‍යයෙන් ඩිවෙලොපර් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆර්ම් එකක් කියනවා. ඒතර මෙයා තමයි මේකේ මුළු පීරියඩ් එකේම කන්ස්ට්‍රක්ෂන් එක මැනේජ් කරන්නේ on behalf of client එක. කියන්නේ client තමයි මෙයාව අපොයින්ට් කරන්නේ. මේගොල්ලෝ කම්පැනියක්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆර්ම් එකක්. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කම්පැනි කියලා කියනවා. සමහර රටවල් වල හරි සමහර ප්‍රොජෙක්ට්ස් වල මේගොල්ලන්ට අපි කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ටීම් එක කියලාත් කියනවා. ඒතර අපි සාමාන්‍යයෙන් වෙනින් රටවල් වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඒ කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ටීම් එක කියලාත් කියනවා, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටීම් එක කියලාත් තියෙනවා. උදාහරණයකට අපි මිඩල් ඊස්ට් රටවල් වල ගත්තාම අපිට කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ටීම් කියලාත් හම්බ වෙනවා. මොකද අපි ඇට්ලැන්ටිස් ප්‍රොජෙක්ට් එක මට එක්ස්පීරියන්ස් තියෙන ප්‍රොජෙක්ට් එකක් 2006-2008 පීරියඩ් එකේ. ඒතකොට ඒකේ කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් ටීම් කියලා තමයි ඒගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරේ. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකේ ආකිටෙක්ට් කෙනෙක් ඉන්නවා. ආකිටෙක්ට් ෆර්ම් කම්පැනි එකක් තියෙනවා. ඊට පස්සේ ඉන්ටීරියර් ඩිසයින් ෆර්ම් එකක් ඉන්නවා. ඊට පස්සේ ලයිටින් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. ලෑන්ඩ්ස්කේප් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. මේකේ තව ප්‍රධාන එක්කෙනෙක් ඉන්නවා. තව ඒකම අනිත් කන්සල්ටන්ස්ලා ටික එනවා. ඒ කියන්නේ MEP කන්සල්ටන්ට්ස්, සිවිල් කන්සල්ටන්ට්ලා, ස්ට්‍රක්චරල් කන්සල්ටන්ට්ලා, ELV කන්සල්ටන්ට් කියලා කියන්න පුළුවන්, එකෝස්ටික් කන්සල්ටන්ට්ස්ලා ඒගොල්ලෝ ඉන්නවා. ඒතර මේගොල්ලෝ තමයි මේකේ ප්‍රොෆෙෂනල්ස් බොඩි එක. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස් ආම්ස් ටික. ඊට අමතරව මේක ඩියුරින් ද කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ටර් කෙනෙක් ඉන්නවා, තව සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ MEP කොන්ට්‍රැක්ටර්ස්ලා මේ කන්ස්ට්‍රක්ෂන් එක, ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ටිං මේ කරන ස්ටේක් හෝල්ඩර්ස්ලා ටික ඉන්නවා. ඊට පස්සේ නෝ සප්ලයර්ස්ලා. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට මටීරියල් සප්ලයි කරන සප්ලයර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ මේ
materials manufacturers ඉන්නවා. එතකොට මේ අපි සරලව ගත්තම project developer කෙන් පටන් ගත්තම manufacturers වෙනකම්ම මේ project එකේ internal stakeholders කියලා අපි කියනවා. එතකොට ඕගොල්ලෝ දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේදී ගත්තම මේ architects, interior designer, landscape designer කියන එක common term එකක්. හැබැයි අපිට 2010ට කලින් වගේ ගත්තම අපි lighting designer කෙනෙක් කියන එකක් අපේ ලංකාවේදී ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. මොකද අපි international market එකත් එක්ක ඒ වෙනකොට වැඩියම inline වෙන්නේ නැහැ, projects එක අඩුයි. හැබැයි මේ පස්සේ international projects ලංකාවට එන්න ගත්තම තමයි මේ lighting designer කෙනෙක් කියන එකක්, lighting designer, landscape designersලා මේ ඇත්තටම මේ term එක ලංකාවේ ඇහෙන්න ගන්න. හැබැයි ඒක internationally හරි common term එකක්. එතකොට අපි දැනටත් එතකොට මේ lighting designer කියන්නේ වෙනම role එකක්. ඒක architect කරන්නත් බෑ, ඒක interior designer කරන්නත් බෑ. හැබැයි unfortunately මේක තේරුම් අරන් ඉන්නේ architect firms ඒ කියන්නේ ලංකාව ගත්තම ලංකාවේ ඉන්න local developers ලයි architects ලයි ගත්තම ඉතාමත් අතලොස්සක් 4-5 දෙනෙක් වගේ ඉතා පොඩි පිරිසක් තමයි තේරුම් අරන් ඉන්නේ මේ lighting designer ගේ scope එක මොනවාද, එයාට project එකට මොනවාද ගේන්න පුළුවන් benefits values කියන එක. එතකොට අනිත් අය ඒක identify කරගෙන නැහැ. ගොඩක් වෙලාවට මේ architect හරි interior designer හරි මේ lighting design කියන එක කරන්න යනවා. හැබැයි සමහර projects වල හරි සරල projects වල කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට commercial මොකක් හරි project එකක මේක design එක නිකන් lux level calculation ටිකක් කරනවා නම් සමහර වෙලාවට electrical consultant කරන්න පුළුවන්. සමහර වෙලාවට මේක පොඩි project එකක් නම් මේකට ගොඩක් stakeholders ලව ගේන්න නැහැ, budget එකක් නැහැ. මේක project එකේ එහෙම ලොකුවට highlight වෙන්නේ නැති එකක් නම් ඔන්න ආකිටෙක්ට මේක කරන්න පුළුවන්. හැබැයි ප්‍රොජෙක්ට් එක ලොකු වෙදී, ඒ කියන්නේ hospitality hotels, එතකොට high end residentials, commercials, එතකොට තව master plans, infrastructure, ඒ කියන්නේ airports වගේ වෙදී අනිවාර්යෙන් lighting designer කෙනෙක් කියන එක mandatory. එතකොට සමහරවල් international client ලා ඒ scope එක mandatory කරනවා. මෙයා special ඒ කියන්නේ qualified lighting designer කෙනෙක්ව හයි කරන්න එක mandatory requirement එකක් වෙනවා. එතකොට අපි දැන් අපිට ඇයි lighting designer කෙනෙක් මේකට ගේන values මොනවාද? එතකොට lighting designer කෙනෙක්ගේ තමයි සාමාන්‍යයෙන් එතකොට lighting design කෙනෙක් කියලා කියන්නේ යාට engineering knowledge එකක් තියෙනවා. හැබැයි ඒ වගේම යාට creativity ඒ කියන්නේ creativity view එකකුත් යාට තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ interior materials මේ interior designer අපි project එක interior areas ගත්තම interior designer materials එයා materials දාලා එයා interior design එක කරනවා. හැබැයි interior design එක lighting design layer එක දැම්මට පස්සේ තමයි මේක ඩබල් වෙන්නේ. අරයාගේ features නැත්නම් interior designer ගේ features කොහෙත්ම මතුවෙන්නේ නැහැ. lighting design එක වැරදි නම් ඒ layer එක හරියට දාලා නැත්නම් මේ interior designer එයාගේ හිතේ තියෙන design එක හෝ එයා client 3D rendering කරලා ඉදිරිපත් කරන එක ඒක බොරුවක් වෙනවා. lighting layer එක නැත්තම් ඔය අඳින එක වෙන්නේ නැහනේ අන්තිමට end of the day. එතකොට ඊට අමතරව ආකිටෙක්ට් මේ කරන බිල්ඩින් ෆසාඩ් එක envelope එක. ඒතර මේ features highlight කරන්න facade lighting, ඒ lighting layer එක add කිරීමේ හැකියාවයි ඒ expertise එක තියෙන්නේ lighting designer ගාව විතරයි. එතකොට ඊට පස්සේ මේකේ parameters, ඒ කියන්නේ lighting design එකක් කරලා විතරක් හරියන්නේ නැහැ. එයා lighting specified කරනවා මොනවාද එන්න ඕනේ, light fittings වල parameters මොනවාද, ඒ වල තියෙන ඒ කියන්නේ electrical parameters මම ඒක තව පොඩ්ඩකින් ඔයගොල්ලන්ට explain කරන්න මොනවාද parameters තියෙන්නේ කියලා tender එකකදී parameters ගොඩාක් තියෙනවා. එතකොට එන්නේ වගේම electrical parameters, aesthetic parameters, photometric parameters. එතන මේ ටික lighting designer තමයි දන්නේ මේක කොහොමද දාන්නේ කියලා. එතකොට මේවල ඒ කියන්නේ lighting designer කෙනෙක් layers වලින් design කරන්නේ සාමාන්‍යයෙන් layers 3ක් තියෙනවා. ඒ ambient lighting, task lighting, accent lighting ඔය කියන තුනම ඔය තියෙන ප්‍රධාන layers 3 එයා මේකට මේ ඉන්ටිග්‍රේට් කරලා තමයි එයාගේ ඩිසයින් එක රිලීස් කරන්නේ. එතනින් තමයි interior materials මේ element highlights වෙන්නේ. අපිට
ප්‍රොජෙක්ට් එකක් අපිට ප්‍රොජෙක්ට් එකකට ගියාම අපිට කොච්චර කම්ෆර්ටබල්ද කියන එක දැනෙන්නේ මේවා මත. ඊට පස්සේ මේ ලයිට් ෆිටින්ග්ස් දාද්දී ඒවා කොච්චර සස්ටේනබිලිටි පැරාමීටර්ස් ඒවා කම්ප්ලයි කරනවද, එනර්ජි එෆිෂන්සි එක, ඒ ඔක්කොම ලයිටින් ඩිසයින් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට අපි ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ ටෙන්ඩර් එකේදී මොනවාද ඩිසයින් ටෙන්ඩර් ඩොකියුමන්ට්ස්. ලයිටින් ටෙන්ඩර් එකේදී අපි කියනවා ටෙන්ඩර් ඩොකියුමන්ට් කියලා. ඒ කියන්නේ සමහරලාට ඒක ඩිසයින් ඩොකියුමන්ට්ස් කියලා කියනවා. ඒ කියන්නේ මොනවාද ඩිසයින් ඩොකියුමන්ට් කියන්නේ? එතකොට කන්සෙප්ට් ඩිසයින් එකක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරලාට දැකලා ඇති මේක ලයිටින් රෙන්ඩරින් ඩ්‍රොයින්ස් වලින් මේ 3D අපිට තියෙන ඉමේජස් ටිකක්. මේ ඉමේජස් ටිකට අපි කියනවා කන්සෙප්ට් ඩිසයින් එක කියලා. ඒ කියන්නේ ආකිටෙක්ට් හෝ ඉන්ටීරියර් ඩිසයිනර්ගේ ආකිටෙක්චරල් රෙන්ඩරින් එක අරගෙන ඒකට ලයිටින් ලේයර් එක දාලා අපි කන්සෙප්ට් ඩිසයින් එකක් හදනවා. ඒ කියන්නේ ලයිටින් ඩිසයිනර් කන්සෙප්ට් ඩිසයින් එක හදනවා. ඊට පස්සේ කන්සෙප්ට් ඩිසයින් එක හැදුවට පස්සේ ඒක ෆයිනලයිස් කරගෙන ක්ලයන්ට් එක කතා කරගෙන මේ විදිහට තමයි කියලා ඒක ෆයිනලයිස් වුණාට පස්සේ මේක ලේඅවුට්ස් වලට ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ලයිටින් ඩ්‍රොයින්ස් වලට ගන්නවා. ඩ්‍රොයින්ස් වලදී ලයිටින් නම්බර් ඒ කියන්නේ කොහෙද ලයිට්ස් එන්නේ කියලා 2D එකේ පෙන්නලා තියෙනවා. මොනවාද එන ලයිට් ටයිප් එක පෙන්නලා තියෙනවා. ඒක ඒතකොට තියෙන ඩ්‍රොයින්ස් වල. ඒතකොට ඒවල සර්කිට්ස් උත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකත් ලයිටින් ඩිසයින් එකේ ස්කෝප් එකක් තමයි මේ ලයිටින් සර්කිට්ස් දාන එක. ඒ කියන්නේ ඒක ඉලෙක්ට්‍රිකල් කන්සල්ටන්ට්ගේ රෝල් එකක් නෙමෙයි. ඒක ඇත්තටම කරන්න ඕනේ ලයිටින් ඩිසයිනර්. ඒ ලයිටින් ඩිසයිනර් දාන සර්කිට්ස් සම ඉලෙක්ට්‍රිකල් කන්සල්ටන්ට් එයාගේ ලෝඩ් ෂෙඩියුල්ස් වලට ඉන්කෝපරේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්පෙસિෆිකේෂන්ස්. ඒතකොට ස්පෙસિෆිකේෂන්ස් කියලා අපි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ස්පෙસિෆිකේෂන් ප්‍රොජෙක්ට්ස් වල ඉන්න අය නම් දන්නවා. ස්පෙસિෆිකේෂන් කියන්නේ අපි ෆිටිංగ్ ටයිප්ස් තියෙනවා නම් ප්‍රොජෙක්ට් එකේ 30 40 ටයිප්ස් නම්බර්ස් නෙමේ ටයිප්ස් ඩිෆරන්ට් ටයිප්ස් එහෙම තියෙනවා නම් ඒ හැම එකකටම ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා. ඒතකොට ඒ හැම ෆිටින් එකකම ඩිමෙන්ෂන්, ඒ කියන්නේ ඊස්තටිකලි පැරාමීටර්ස්, ඒ කියන්නේ ෆිටින් එකේ ඩිමෙන්ෂන්ස් මොනවාද? ලයිට් ෆිටින් එක කොහොමද ඒක පෙනුම කොහොමද? එතකොට ඊට පස්සේ එනවා ෆොටෝමෙට්‍රික් පැරාමීටර්ස් කියලා. ඒ කියන්නේ ලූමෙන් අවුට්පුට් එක, එතකොට ලූමෙන් වොටේජ් එක, CRI එක, කියන්නේ කලර් රෙන්ඩරින් ඉන්ඩෙක්ස් කියලා කියනවා. ඊට පස්සේ ඒකේ IP රේටින් එක මොනවද? දැන් CRI එකට ඉස්සරහට ගිහිල්ලා TM30 කියන values උත් ඉල්ලනවා. R9 values තියෙනවා. ඒ ඉන්නේ වගේ පැරාමීටර්ස් ෆොටෝමෙට්‍රික් පැරාමීටර්ස් තියෙනවා ගොඩක්. ඒ ඉන්නේ වගේම ඩ්‍රයිව් එකත් ඒ කියන්නේ ඩ්‍රයිව් එකත් ස්පෙસિෆයිඩ් කරනවා. ඒකේ මොනවද ඉලෙක්ට්‍රිකල් පැරාමීටර්ස්, THD ලෙවල් එක මොනවද තියෙන්න ඕනේ, ඒකේ පවර් ෆැක්ටර් එක කොහොමද තියෙන්න ඕනේ, ඒක කොන්ස්ටන්ට් කරන්න නම් ඒ පැරාමීටර්ස් මොනවද, කොන්ස්ටන්ට් වෝල්ටේජ් නම් ඒ පැරාමීටර්ස් මොනවද. ඒතර ඒ ඔක්කොම දාන එකක් තමයි ස්පෙસિෆිකේෂන් කියන්නේ. මේ යන අතරතුර ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඉම්පෝස් කරන්නම් මේ සාම්පල්ස් ලයිටින් කන්සෙප්ට් ඩිසයින් එක කියන්නේ මොනවද, ලේඅවුට් එක කියන්නේ මොනවද, ස්පෙસિෆිකේෂන් මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අතරතුර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ BOQ එකක් හදනවා. ඊට BOQ කියන්නේ මේ ෆිටින් එකේ මොනවද දෙන නම්බර්ස්. එතකොට LED strips වගේදී meters කොහොමද එන්නේ, වල lens කොහොමද තියෙන්නේ, number of drivers කොහොමද තියෙන්නේ, ඒක BOQ එකේ තියෙනවා. ඊට අමතරව lighting controls එන projects තියෙනවා. ඒ කියන්නේ lighting කොහොමද dim කරන්නේ, කොහොමද switch කරන්නේ. එතකොට ඒකට control schedule කියලා එකක් හදනවා. එතකොට control schedule එකක තියෙනවා හරියටම drivers කොහොමද එන්නේ, ඒවා group කරන්නේ කොහොමද dim කරද්දී. ඒවල ඒ කියන්නේ කොහොමද group කරලා තියෙන්නේ. ඒකත් අනිවාර්යෙන් එන්න ඕන ඩොකියුමන්ට්ස් එකක් ප්‍රොජෙක්ට් එකේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් වල. ඒකත් ලයිටින් ඩිසයිනර් තමයි හදන්නේ. මොකද ඒක අනිවාර්යෙන් ඕනේ ලයිටින් කන්ට්‍රෝල් සප්ලයියට ඕනේ. මොකද ලයිටින් කන්ට්‍රෝල් සප්ලයිගේ පැනල් එකයි, එයාගේ පැනල්ස්, එයාගේ ටච් පැනල්ස් මොනවාද, ඒ ඔක්කොම ඩිෆයින් වෙන තැන තමයි මේ කන්ට්‍රෝල් මේ ලයිටින් කන්ට්‍රෝල් ෂෙඩියුල් එක. එතකොට ඊට පස්සේ මේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික රිලීස් කරනවා. ඒ කියන්නේ මේක අපි ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලට සප්ලයර්ස්ලට මේක රිලීස්, ඒ කියන්නේ එක්ක ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කම්පැනි එක හෝ නැත්නම් මේන් කොන්ට්‍රැක්ටර් නැත්නම් MEP කොන්ට්‍රැක්ටර්. මේ ලයිටින් පැකේජ් එක සමහරලාට මේන් ඩිරෙක්ට් ටෙන්ඩර්ස් යනවා. එතකොට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆර්ම් එක මේක හැන්ඩල් කරනවා, ටෙන්ඩර් රිලීස් කරනවා මාකට් එකට. සමහරලාට මේක තියෙන්නේ මේන් කොන්ට්‍රැක්ටර්ගේ ස්කෝප් එකේ. ඒ කියන්නේ සිවිල් කොන්ට්‍රැක්ටර්ගේ ස්කෝප් එකේ. එතකොට එයා රිලීස් කරනවා. සමහරලාට මේ ලයිටින් පැකේජ් එක අපි කමර්ෂල් ප්‍රොජෙක්ට්ස් ගත්තම, සමහරලාට බෑක් ඔෆ් හවුස් වගේ ඒවා ගත්තම ඒ පැකේජස් තියෙන්නේ MEP කොන්ට්‍රැක්ටර් ගාව. එතකොට MEP කොන්ට්‍රැක්ටර්
මේක රිලීස් එතකොට එයා තමයි මාකට් එක රිලීස් කරන්නේ. ඊට පස්සේ මේ සප්ලයර්ස්ලා මේක මේ ඉන්ක්වයරිස් ටික අරගෙන එයා මේක රිවිව් කරද්දී යාට එනවා ප්‍රශ්න. ඒවා ටෙක්නිකල් ප්‍රශ්න වෙන්න පුළුවන්, කමර්ෂියල් ප්‍රශ්න වල පුළුවන්, නැත්නම් ටෙන්ඩර් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල ප්‍රශ්න වෙන්න පුළුවන්. එයා එතකොට යනවා RFI process එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට පීරියඩ් එකක් දෙනවා ක්ලයන්ට් මෙන්න මේ පීරියඩ් එක ඇතුළත ඔයගොල්ලන්ගේ RFIs රේස් කරන්න කියලා. රික්වෙස්ට් RFI ස්ටෑන්ඩ් වෙන්නේ request for informations කියන එකට. ඊට පස්සේ මේ RFI වලට උත්තර දෙන්න ඕනේ. RFI 50ක් ආවොත් ජෙනරලි මේ 50ටම උත්තර දෙන්න ඕනේ. මේ උත්තර නොදී RFI ඕපන් කරලා ටෙන්ඩර් ක්ලෝස් කරන්න බෑ. හැබැයි මම ලංකාවේ දැකලා තියෙනවා මේ ගවර්න්මන්ට් ටෙන්ඩර් වලදී නෙමෙයි ගවර්න්මන්ට් එකේ නම් ටෙන්ඩර් රූල්ස් හරියට යනවා. ප්‍රයිවට් ඒවල RFI වලට උත්තර දෙන්නෙත් නෑ. මේ සමහර ලාවට මැනුෆැක්චරර් මේ සප්ලයර්ස්ලා ෆයිනලයිස් කරලත් ඉවරයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක ගයිඩ්ලයින් එක සම්පූර්ණයෙන් වයලයිට් කරනවා. RFI 1000ක් ගහලා තිබ්බොත් 1000ටම උත්තර දෙන්න ඕනේ. ඒක තමයි ඉන්ටර්නැෂනල් ප්‍රැක්ටිස් එක. ඊට පස්සේ මේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් ඊට පස්සේ මේ සප්ලයර්ස්ලා මේ හදන සබ්මිෂන් එකේ තියෙනවා පාර්ට් දෙකක් සාමාන්‍යයෙන් එනවා කමර්ෂියල් ප්‍රොපෝසල් එකයි ටෙක්නිකල් ප්‍රොපෝසල් එකයි. කමර්ෂියල් ප්‍රොපෝසල් එක කියන්නේ BOQ එක තියෙනවා. BOQ එකට against price ටික දාලා ඒගොල්ලන්ගේ financial terms ටික පෙන්නලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටෙක්නිකල් සබ්මිෂන් එක. ටෙක්නිකල් සබ්මිෂන් එක කියන්නේ data sheets. ඒ කියන්නේ හැම ෆිටින් එකකටම අර ස්පෙක් එකක් දෙනවනේ lighting design ඒ ස්පෙක් එකේ තියෙන parameters data sheets වල තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඔක්කොම ටික. ඒතකොට මේ data sheet එක දෙනවා. ඊට පස්සේ data sheet එක කියන්නේ ඒක standard document එකක් manufacturer ගාව තියෙන. ඒක සාමාන්‍යයෙන් general එකක්. ඒව manipulate කරන්න බෑ. ජෙනරල් එකක්. ඒතකොට සමහරවිට පැරාමීටර්ස් වෙනස් කරද්දී මැනුෆැක්චරර් එක රිවයිස් කරලා දෙනවා මේ ප්‍රොජෙක්ට් එකට ස්පෙસિෆික් අදාළ වෙන හැටියට. ඒතකොට ඊට අමතරව සාමාන්‍යයෙන් කම්ප්ලයන්ස් ස්ටේට්මන්ට් කියලා එකක් ඉල්ලනවා. කම්ප්ලයන්ස් ස්ටේට්මන්ට් එක කියන්නේ ලයිටින් ඩිසයින් එකේ ස්පෙસિෆිකේෂන් එක අරන් ඒකේ පැරාමීටර්ස් අපි සාමාන්‍යයෙන් ටික් කරනවා කම්ප්ලයි කියලා. කොහේ හරි කම්ප්ලයි වෙන්නේ නැති තැනක් තියෙනවනම් අපි දැන් නෝට් එකක් දානවා. මෙන්න මේක මෙන්න මේ වගේ කමෙන්ට් එකක් මෙතන තියෙනවා. උදාහරණයකට IP65 ඉල්ලනවා නම් මැනුෆැක්චරර් ගාව තියෙන 65 නෙමෙයි 66 නම් එයා 66 දෙනවා. ඒක අනිත් පැත්තත් එහෙමයි. 66 ඉල්ලද්දී එයා ගාව තියෙන 65 නම් ඒක පොඩි නෝට් එකක් දාලා දෙනවා. ඒකට අපි ඒකට කියන්නේ කම්ප්ලයන්ස් ස්ටේට්මන්ට් කියලා. ඒකට ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් වල මේ කම්ප්ලයන්ස් ස්ටේට්මන්ට් කියන එක ඩිසයින් ලයිටිං ස්පෙસિෆිකේෂන් එකම අරගෙන ඒකේ against පොඩි මාක් එකක් දාලා දෙන එක තමයි ඒක ඩිජිටල් හරි අතින් හරි මැනුවල් හරි දාන එක තමයි කරන්නේ. අපි ලංකාවේ ගොඩක් වෙලාවට දකිනවා මේ බිඩට කියනවා මේ පැත්තෙන් Excel sheet එකක මේ ටික හදලා මේ පැත්තෙන් පුරවන් යන්න කියලා. ඒකට ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඒක එතකොට ඉවැලුවේට් කරන ටීම් එකට අමාරුයි කොහෙද මේව තියෙන්නේ කියලා. අරක තමයි හරි විදිය සමහර වෙලාවට ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් වල අරකේ තමයි අපි සාමාන්‍යයෙන් ලියලා ස්ටැම්ප් කරලා දෙන්නේ. ඊට පස්සේ ඔය බිඩින් ඩොකියුමන්ට් එක ගත්තට පස්සේ ඔය බිඩින් ඩොකියුමන්ට් එක කමර්ෂියල් ඒතර ප්‍රොජෙක්ට් මෙතන ඩෙවලොපර් ගාව ඉන්නවනේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටීම් එක ගාව ඉන්නවා QS ආම් එකක්. ඒතකොට මේකේ කමර්ෂියල් පාර්ට් එක දෙනවා QS ට රිවිව් කරන්න. මේකේ ටෙක්නිකල් පාර්ට් එක දෙනවා ලයිටින් ඩිසයිනර්ට රිවිව් කරන්න. හැබැයි ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් වල කමර්ෂියල් පාර්ට් එකක් දෙනවා ලයිටින් ඩිසයිනර්ට. මොකද එතකොට එයාට එනවා මේකේ ලයිටින් ඩිසයිනර්ස්ලා දන්නවා සාමාන්‍යයෙන් මැනුෆැක්චරර්ස්ලාගේ ප්‍රයිස් එක. ඒතකොට ඒගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මේගොල්ලෝ මේ අනවශ්‍ය ලෙස මේවල මාකප් තියලා ඒ අයිඩියා එකක් එනවා. ගොඩක් වෙලාවට ඒක QS ට නෙමෙයි නොලෙජ් එක ලයිටින් ඩිසයිනර්ට තියෙනවා. එතකොට ඒ දෙකම දෙනවා කියලා හිතලා අපි කතා කරමු. ඊට පස්සේ මේකෙදී මෙයාගේ ටෙක්නිකල් ටික ඉවැලුවේට් කරනවා ලයිටින් ඩිසයිනර්. ඊට පස්සේ මේකේ මොන හරි ඊට පස්සේ මේකේ බිඩර්ස්ලා ඉන්නවනේ. බිඩර්ස්ලා 3ක් ඉන්න පුළුවන් 5ක් ඉන්න පුළුවන්. more than 3 වගේ අපි සාමාන්‍යයෙන් ගන්නවා minimum 3 වගේ තියාගෙන එතනින් එහාට ඕන තරම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේක ඉවැලුවේට් කරලා ඒගොල්ලන්ට 1 by 1 එකෝ මීටින් එකක් ගන්නවා. ඒක ඔන්ලයින් වෙන්න පුළුවන්, ෆිසිකල් වෙන්න පුළුවන්. අරගෙන මේක කොහරි non compliance තියෙනවනම් ඒව ඩිස්කස් කරලා ඒවලට අය රීසබ්මිට් කරන්න කියනවා. නැත්තම් එයාගේ ටෙක්නිකලි ඔක්කොම කම්ප්ලයි නම් කම්ප්ලයි කියලා ඊට පස්සේ යනවා ෆයිනෑන්ෂල් නෙගෝෂියේෂන් එකට. ඒතර ෆයිනෑන්ෂල් නෙගෝෂියේෂන් එක ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටීම් එක හෝ සමහර වෙලාවට ඒක ක්ලයන්ට් උත් පාටිසිපේට් කරලා මේක නෙගෝෂියේට් කරනවා ප්‍රයිස් වලදී. ඊට පස්සේ මේක මේ අඩුම එකට ඒ කියන්නේ මෝස් කම්ප්ලයි බිඩ් එකට තමයි යන්නේ. ඒ කියන්නේ තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රයිස් එක ගොඩක් අඩුයි. එයා 50% කම්ප්ලයි කරන්නේ. ඒතර එන්නේ
එහෙම නෙමෙයි මේක most competitive එකට තමයි යන්නේ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට 90% comply කරනවා. එයාගේ price එක අඩුයි ගොඩක් price එක lowest කියලා හිතමුකෝ. lowest නෙමෙයි කො second කියලා හිතමුකෝ. ඒතර number 2 මෙයාගේ compliance තියෙන්නේ 90% වල lowest bid එක 50%. එයාට කවදාකවත් 100% වලට එන්න බෑ. ඊට පස්සේ මේ 90 bid එක අරන් lighting designer decide කරොත් මේ 10% කියන එක avoid කරන්න පුළුවන් මේක ඇතුලේ කියලා. එතකොට එයා say client එක කියනවා we can go ahead with this bidder කියලා. එතකොට අපිට එයාත් එක්ක යන්න පුළුවන්. ඒකම මට එකක් මිස් වුණා කියන්න. මෙයා ඩිසයින් එක හදද්දි හරි ලයිටින් ඩිසයිනර්ගේ ස්කෝප් එකේ තමයි තියෙන්නේ ඉන්ජිනියරින් එස්ටිමේෂන් එක හදන එක. මෙයා ඩිසයින් කරද්දිම අර බ්‍රෑන්ඩ්ස් වලින් ඩිසයින් ඩිරෙක්ට් ඉන් වල ප්‍රයිසස් අරගෙන ඒක සමහර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් QS එක්ක අහුවෙලා කරන එක්සර්සයිස් එකක්. සමහරලාට QS තමයි කරන්නේ මේ ඉන්ක්වයරිස් ටික ප්‍රොජෙක්ට් එකේ ටෙන්ඩර් ඩොකියුමන්ට් හදද්දී මැනුෆැක්චරර්ස්ලාට සප්ලයර්ස්ලාට ඒ ඩිස්ට්‍රිබියුටර්ස්ලාට දාලා ඒ ප්‍රයිස් හදගෙන ඉන්ජිනියරින් එස්ටිමේෂන් එක හදා ගන්නවා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඉන්ජිනියරින් එස්ටිමේෂන් එකක්. එතකොට මෙයා නෙගෝෂියේට් කරද්දී ඒ ඉන්ජිනියරින් එස්ටිමේෂන් එක ගොඩක් උඩට යන්න දෙන්නේ නැහැ. උදාහරණයකට 10% වගේ above යනවා නම් renegotiate ඒ කියන්නේ එතකොට ආය සමහරවල් ඒතර ප්‍රශ්නයක් බජට් එක නැහැ. less than 10% නම් මේක negotiate කරලා ඒක comply කරනවා නම් client ගේ බජට් එකට යනවා නම් client උත් කැමති නම් මේකේ විදිහට යනවා. නැත්නම් ගොඩක් වෙලාවට price එක වැඩි වුණොත් එතකොට client call කරනවා. සමහරවල්ලාට client එනවා value engineering proposal එකකට. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති සමහර අය අහලා නැතුව ඇති අපි ඒකට V proposal කියලා කියනවා. නැත්නම් value engineering proposal. value engineering proposal කියලා කියන්නේ අර අපි සිලෙක්ට් කරගත්ත බිඩර්ස් එක්කෙනෙක් හෝ සමහරලාට මේක කීප දෙනෙක්ට ඒ chance එක දෙනවා. 1 2 3 කියන අයට උඩින් ඉන්න ඇඩ්වාන්ස් අයට chance එකක් දෙනවා. මේ රිවිව් කරලා ඕගොල්ලෝ මේ ස්පෙસિෆිකේෂන් එකත් රිවිව් කරලා ඕගොල්ලන්ට client ගේ requirement change නොකර මේ parameters අඩු කරලා පොඩ්ඩක් ඩීස්පෙක් කරලා client ගේ requirement එක වෙනස් වෙන්නේ නැත්නම් ඒකට lighting design අත් okay නම් go ahead කියන එක. ඒතර අපි කියනවා value engineering process එකක් කියලා. උදාහරණයකට අපි දකිනවා bathroom එකක උදාහරණයක් මම දෙන්න. සමහර projects ඉනවා bathroom එක දැක්ක ගමන්ම සමහර consultant ලගේ requirement එකක් මත ගොඩක් වෙලාවට ඒක ඔක්කොම IP65 කියලා දානවා. එහෙම අවශ්‍ය නැහැ. bathroom එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ construction මේ electrical consultants ලා එහෙම ගොඩක් වෙලාවට දන්නවා. zones තියෙනවා. zone 0 1 2 කියලා. zone 0 1 2 කියලා තියෙනවා. එතකොට ඒ වල IP rating වෙනස් වෙන්න පුළුවන්. Zone 0 සමහර ඒවල IP 65, සමහර ඒවා IP 54, සමහර ඒවා IP 44 ඒ වගේ IP rating accepted. එතන price එක අඩු කරගන්න පුළුවන්. ඒතර සමහර තැන් වල තියෙන්න පුළුවන් නිකන් quantities පොඩ්ඩක් වැඩි වගේ තේරෙනවා. එතකොට ඒ වගේ තැන් වල quantities අඩු කරගන්න පුළුවන්. එතකොට සමහර ඒවල තියෙන්න පුළුවන් CRI value CRI 98 ඉල්ලනවා. R9 උත් 98 වගේ ඉල්ලනවා. එතකොට සමහරලාට අපිට හිතෙනවා මේ R9 value එක මෙතන පොඩ්ඩක් අපිට මේක outdoor fit in එකක්. outdoor වල සාමාන්‍යයෙන් අඩු පැත්ත ඕකේ 80 වගේත් ඕකේ CRI. මෙතන මේ CRI මෙච්චර යන්න අවශ්‍ය නැහැ. අපිට 80 accepted. මේ වගේව propose කරන්න පුළුවන්. ඊට පස්සේ propose කරලා අපි value engineering proposal එකක් හදනවා. ඊට පස්සේ value engineering proposal එකක් හදලා තමයි ගන්න. එතකොට තව දෙයක් තියෙනවා. ලයිටින් ඩිසයිනර් කෙනෙක් අතර ඩොකියුමන්ට්ස් ටිකේදී මම අර ඉස්සෙල්ලා කිව්වේ කම්ප්ලයන්ස් එනවා කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි දකිනවා මාකට් එකේ මෙතන පොඩ්ඩක් ප්ලේ කරන්න පුළුවන් තැනක් සප්ලයර්ස්ලට. එතකොට මේක හැමෝම කරනවා කියලා මම කියන්නේ. හැබැයි ගොඩක් අය මේක පොඩ්ඩක් මෙතන ප්ලේ කරන්න හදනවා. ඒ කියන්නේ ක්ලයන්ට් ඉල්ලනවා කියමුකෝ life span hours 75,000 80,000 100,000 ඉල්ලනවා කියමුකෝ. එතකොට මේ සමහර ඩොකියුමන්ට්ස් හදන්න පුළුවන්. ඇත්තටම මැනුෆැක්චරර් ගාව තියෙන්නේ 50,000 නැත්නම් 30,000 above. මෙයා මෙහි ඉන්න ඩිස්ට්‍රිබියුටර් හරි සප්ලයි හරි මේක හදලා දෙනවා නෑ මේක දාලා. එතකොට මේ වගේ ඒවා ගොඩක් වෙලාවට ඩිසයිනර් රිවිව් කරද්දී ඩිසයිනර් දන්නවා ඩිසයිනර්ට සාමාන්‍යයෙන් එයා ඒ ස්පෙસિෆයිඩ් කරලා තියෙන බ්‍රෑන්ඩ්ස් වගේම ස්පෙસિෆයිඩ් නැතුව ඕල්ටර්නේටිව් බ්‍රෑන්ඩ්ස් උත් දෙන්න පුළුවන් එකක් මේ බිඩර්ස්ලට. එතකොට එතනදී ඩිසයිනර් කෙනෙක්ට නොලෙජ් එකක් තියෙනවා මේ ෆිටින් එකේ මේ මැනුෆැක්චරර් ගාව මේ පැරාමීටර් එක නැහැ. එතකොට ඒ වගේ ඩවුට්ස් වලදී ඩිසයිනර්ට පුළුවන් ඩිසයිනර් සාමාන්‍යයෙන්
ඒක කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මේ දැනුවත් කරන්න අවශ්‍යත් නැහැ. ඩිස්ට්‍රිබියුටර් එයා සාමාන්‍යයෙන් ක්‍රෙඩෙන්ෂල් චෙක් කරනවා. එයා කෙලින්ම මැනුෆැක්චරර්ට I am so and so කියලා. මොකද ඩිසයිනර්ස්ලව highly recognize කරනවා මැනුෆැක්චරර්ස්ලා. ගොඩක් වෙලාවට මැනුෆැක්චරර්ස්ලා ඒ වගේ ප්ලේ කරන්නේ නැහැ. ඒත් මැනුෆැක්චරර්ට කනෙක්ට් වුණාම ওই මෙයා කම්ප්ලයින්ස් ස්ටේට්මන්ට් එකේ දෙනවනේ මේ පැරාමීටර්ස් මම කම්ප්ලයි කරනවා කියලා. මේ ඩිසයිනර්ට ඩවුට් එකක් තියෙනවනම් මේවා චෙක් කරගන්න පුළුවන්. ඒතකොට සමහර වෙලාවට කන්සල්ට් ලයිටින් ඩිසයිනර්ට ගොඩක් වෙලාවට මේ වෙන්නේ ඕල්ටර්නේටිව් බ්‍රෑන්ඩ් ප්‍රොපෝස් කරද්දි ලයිටින් ඩිසයිනර් මේ බ්‍රෑන්ඩ් එක ගැන වැඩි පැහැදීමක් නැත්තම් හරි මේක අන්නෝන් බ්‍රෑන්ඩ් එකක් නම් එයාට දෙන ඕල්ටර්නේටිව් එක ස්පෙસિෆයිඩ් එක නෙමෙයි ඕල්ටර්නේටිව් එක මෙයා සාමාන්‍යයෙන් අහනවා රිපෝට්ස් ලැබ් රිපෝට්ස් අහනවා. ඒ කියන්නේ මේක ඉලෙක්ට්‍රිකල් පැරාමීටර්ස් චෙක් කරන ලැබ් රිපෝට් එකේ තමයි හරියටම ඒවා තියෙනවා. මෙන්න මේවා තමයි පැරාමීටර්ස් කියලා. ඒතකොට LM රිපෝට්ස් අහනවා. ඒ කියන්නේ ලයිෆ් ස්පෑන්ස් මොනවාද මේ ෆිටින්ග්ස් වල තියෙන රිපෝට්ස්. එතකොට ඒ රිපෝට්ස් ආදී සාමාන්‍යයෙන් යුරෝපියන් මේ ඔය අපි මේ දැන් ගොඩක් වෙලාවට ඔය වගේ ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලාවට චයිනීස් බ්‍රෑන්ඩ් එක මම මෙතන ක්‍රිටිසයිස් කරන්නේ චයිනීස් බ්‍රෑන්ඩ් කියලා. චයිනීස් වල සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා ගොඩක් ක්වොලිටි එකෙන් ගොඩක්ම වැඩි. ඒගොල්ලෝ යුරෝපියන් මාකට් එකේ මිඩල් ඊස්ට් මාකට් එකේ උඩින් ඉන්න අය. ඒතකොට මේ සමහර අය ඉන්න ගොඩක්ම අන්නෝන් අය. මේ වගේද්දි ගොඩක් වෙලාවට මේ ලැබ් එකෙන් දෙන රිපෝට් එක ඒ කියන්නේ unknown lighting supply කෙනෙක් නම් lighting designer එතනින් එහාට ගිහිල්ලත් බලන්න පුළුවන් මේ manufacturers ගාව තියෙන design labs ඒගොල්ලන්ගේ own ඒවලත් ආයි play කරන්න පුළුවන් නේ. ගොඩක් වෙලාවට reputed manufacturers ලගේ China වල මේගොල්ලන්ගේ lab CNAS කියන Chinese government එකේ third party body එකකින් approved කරලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම බලන්න ඕගොල්ලෝ මේ process එකට involve වෙනවා නම් ඕගොල්ලන්ට දෙන lab reports මේ manufacturer දෙන Chinese manufacturers ලා දෙන lab reports වලදී මේ Chinese manufacturer ගේ එයාගේ premises ඇතුළේ තියෙන lab එක CNAS certified කියලා බලන්න. ඒක ඉල්ලගන්න. ඒකේ certification එකක් තියෙනවා ISO වගේ certification එකක් තියෙනවා. ඒතකොට ඒක ඉල්ලගන්න. ඒතකොට මෙන්න මේ වගේ මේ තමුන්ට පොඩි ඩවුට් එකක් තියෙන මේ හැම තැනමක ඕගලන්ට මැනුෆැක්චරර් කියලා ක්‍රෙඩෙන්ෂල් චෙක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ගොඩක් ඒවල තියෙනවා දැන් නෝන් මැනුෆැක්චරර්ස්ලා මේ ප්ලේ කරන්න පුළුවන් තැන්. නෝන් මැනුෆැක්චරර් කෙනෙක් ABC කියලා මැනුෆැක්චරර් කෙනෙක් ඉන්නවා. එයා නෝන්. ඒතර සමහරලාට මේ ඉවලුවේෂන් ටීම් එකට හිතනොත් මේක සමහරලාට මේගොල්ලෝ මේ ෆේක් එකක්ද දන්නේ නැහැ දෙන්න කියලා එහෙමත් ලියන්න පුළුවන්. ඔයාට අහන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකට ඔය බ්‍රෑන්ඩ් එක ප්‍රොපෝස් කරලා තිනවා මේ අහවල් ඩිස්ට්‍රිබියුටර් මේ ප්‍රොජෙක්ට් මේ ඔයාගේ බ්‍රෑන්ඩ් එකට ඕතරයිස්ද. එතකොට එයා ඕතරයිස් ඒකත් ඔයගොල්ලන් ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් චෙක් කරගන්න. මොකද අපිට මාකට් එකේදී හම්බෙලා තියෙනවා ඒ වගේ ෆේක් ඒවා දීලා. ඒතකොට අතන ඕතරයිසේෂන් ලෙටර් එකක් ඉල්ල ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒතකොට ඒ ඕතරයිසේෂන් ලෙටර් එකේදී ඔයගොල්ලන්ට ඒ ලෙටර් එක දුන්නට ඒකත් ඔයගොල්ලන්ට දාලා චෙක් කරගන්න පුළුවන් මේක true the fake the කියලා. ඉතින් අපිට ලංකාවේ මාකට් එකේ හම්බෙලා තියෙනවා එහෙම manufacturers no this is fake letter කියලා දීලා පස්සේ distributors ලව blacklist කරපු projects උත් ලංකාවේ තියෙනවා. ඒතකොට මෙන්න මේ process එකේදී මේ ඔක්කොම ටික ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් check කරගන්න පුළුවන්. සාමාන්‍ය lighting designer කෙනෙක් දන්නවා මේවා check කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක තමයි අද දවසේ ඔයගොල්ලන්ට මට එක්ස්ප්ලেইন කරගන්න ඕනුනේ ලයිටින් ටෙන්ඩර් ස්ටේජ් එකේ ඉඳලා අවෝඩ් කරන ස්ටේජ් එක වෙනකන් මේ කොහොමද මේක process එක දිගෑරෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් මේක නැත්තම් දිග වැඩි වෙන හින්දා තව වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගෙනෙන්නම්. මේ අවෝඩ් කරාට පස්සේ ඉඳලා ලයිටින් අවෝඩ් කරාට පස්සේ කියන්නේ අවෝඩ් කරාට පස්සේ ඉඳලා මේ ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරන ස්ටේජ් එක වෙනකන් තියෙනවනේ process එක. ඒ කියන්නේ මැනුෆැක්චරින් ස්ටාර්ට් කරනවා ඊට පස්සේ මේක හෑන්ඩින් මේ ප්‍රොජෙක්ට් එක යද්දි එක්සිකියුට් කරන්නේ කොහොමද මම ඒක ඔයගොල්ලන්ට මේ තවත් වීඩියෝ එකකින් මේකේ දිගුවක් හැටියට ඉස්සරහට ගෙනෙන්න. එහෙනම් හැමෝටම ඔයගොල්ලන්ට මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම අනිත් වීඩියෝ එකේදී ඒව ඇඩ්‍රස් කරන්න. එහෙනම් thank you.